උගත්කම කියන එක පේනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දකින්න ඇති මේ දවස්වල යනවා ලෝක රූරජන තරගයක්. දැන් ඒකට මේ දවස්වල ලංකාවෙන් ඉදිරිපත් වෙලා තිනවා අර අනුදි ගුණසේකර කියලා මම හිතන්නේ ලංකාවේ ලස්සන ගැහණු ළමයි. ඒක ලංකාවේ එයාට වැඩිය ලස්සන ගැහණු ළමයි ඉන්නවද? ඕන තරම් ඇති. නේ? දැන් ලංකාවේ මොඩලර්ස්ලා ඉන්නනේ ඊට වඩා ගොඩාක් ලස්සනනේ. හැබැයි ඒ ඉන්න මොඩලර්ස්ලාට වඩා එයා කතා කරන විදිය දැන් මේ අනුදි කියන එක්කෙනා කතා කරන විදිය බලන්න. එයා ප්‍රසන්ට් කරන විදිය, එයා බලන විදිය, එයා හැසිරෙන විදිය තුල එයාගේ මොකද්ද පේන්නේ? උගත්කම පේනවා. නේ? එයා හැමතිස්සෙම කියනවා මම දැකලා තියෙනවා ස්පීච් වල එයාගේ ස්පීච් වල මම ලංකාවේ විශ්වවිද්‍යාලයක මෙන්න මේ අහවල් විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් කියලා. ඇයි එහෙම කියන්නේ? එයාගේ උගත්කම එයා හැමතිස්සෙම සමාජයට කියනවා. හැබැයි එයාගේ හැසිරීමුණත් ඒක පේනවා. මං හිතන්නේ මේ ලංකාවේ මේ පාර ওই සිලෙක්ෂන් කමිටි එක ගත්ත හොඳ තීරණයක්. දැන් ඒ වගේ කෙනෙක් ලංකාව නියෝජනය කරන්න යවපු එක. ඉතින් ඒක නිසා මාර සමාජ පිළිගැනීමක් සමාජ කතා බහක් එයාගේ නැති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාලා එකෙන් ගත යුතු දේ තමයි ඉගෙන ගන්නේ ඔෆිස් ජොබ් එකක් කරන්න විතරක්ම නෙවෙයි. මොකකටද? සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන්න. වැදගත් විදියට ජීවත් වෙනවා කියන්නේ තමන්ගේ වටිනාකම් සමාජයට පෙන්වමින් සමාජයට එකතු කරමින් ජීවත් වෙන්න. ඒක නිසා මම දැනුත් කියන්නේ පුතේ ඉගෙන ගනින් හොඳ මිනිහෙක් වෙයක්. හරි? එහෙනම් ඔළුවේ තියන් කට්ටියම වැඩ කරන්න.